ඇතුළාන්තය වෙනස් කරන එක කියන්නේ එක දවසකින් වෙන දෙයක් නෙවෙයි. ඒක පියවරෙන් පියවර සිදුවෙන ගමනක් වගේ දෙයක්. ඒ ගමන ආරම්භ කරන්න අවශ්‍ය වැදගත් කරුණු ගොඩක් තියෙනවා. අද මේ වීඩියෝවෙන් අපි ඒ කරුණු වලින් කිහිපයක් ගැන විස්තරාත්මකව කතා කරමු. අපි මුලින්ම බලමු ඇතුළාන්තය කියන්නේ මොකක්ද කියලා. ඇතුළාන්තය කියන්නේ ඔයාගේ මනස සහ හදවත ඇතුළේ තියෙන අභ්‍යන්තර කටහඬක් වගේ දෙයක්. ඒ අභ්‍යන්තර ලෝකය හැදෙන්නේ ඔයා දවස පුරා හිතන සිතුවිලි වලින්, ඔයා විශ්වාස කරන දේවල් වලින්, ඔයාගේ හැඟීම් වලින්, ඔයා බලාපොරොත්තු වෙන සිහින වලින්, ඒ වගේම ඔයා ගැනම කියන කතාවෙන්. උදාහරණයක් විදිහට පිටතින් සිනහවෙන් ඉන්න කෙනෙක් ඇතුලෙන් නිතරම මම ප්‍රමාණවත් නෑ කියලා හිතනවා නම් ඒ සිතුවිල්ල තමයි ඔහුගේ ඇතුළාන්තයේ කොටසක් වෙන්නේ. ඒ වගේම තවත් කෙනෙක් මට අභියෝග තියනවා ඒත් මම උත්සාහ කරනවා කියලා හිතනවා නම් ඒ සිතුවිල්ලත් ඔහුගේ ඇතුළාන්තයේ කොටසක් වෙනවා. ඒ නිසා ඇතුළාන්තය කියන්නේ ඔයාට ලෝකයේ පෙනෙන ආකාරය තීරණය කරන අභ්‍යන්තර කටහඬක් වගේ දෙයක්. අපි එකම සිදුවීමකට මුහුණ දුන්නත් එක්කෙනෙක් ඒක අවස්ථාවක් විදිහට දකිනවා, තවත් කෙනෙක් ඒක ප්‍රශ්නයක් විදිහට දකිනවා. වෙනස සිදුවෙන්නේ පිටත ලෝකේ නෙවෙයි, වෙනස වෙන්නේ අපගේ ඇතුළාන්තය තුලයි. ඒකයි මම ඇතුළාන්තය ගැන හඳුන්වා දෙන පළවෙනි වීඩියෝවේ කීවේ ඔයාගේ ජීවිතය වෙනස් වෙන්න කලින් ඔයාගේ ඇතුළාන්තය වෙනස් වෙන්න ඕන කියලා. මොකද ඔයා පිටත දකින්නේ බොහෝ විට ඔයාගේ ඇතුළත ලෝකයේ පිළිඹිමුවක්. ඊගාව කාරණය තමයි නරක සිතුවිලි වලට අභියෝග කිරීම. නරක සිතුවිලි වලට අභියෝග කරන්නේ කොහොමද? අපේ මනසට දවසකට සිතුවිලි දහස් ගණනක් එනවා. ඒ හැම සිතුවිල්ලක්ම ඇත්ත නෙවෙයි. උදාහරණයක් විදිහට ඔයාට රැකියා සම්මුඛ පරීක්ෂණයකට යන්න තියෙනවා කියලා හිතමු. එතකොට ඔයාගේ මනස කියනවා යන්න ලෑස්ති වෙනකොටම මට මේ රැකියාව ලැබෙන්නේ නැති වෙයිද? මොනවා වෙයිද? මට මේ රැකියාව ලැබෙයිද? මේ වෙලාවේ බොහෝ දෙනා කරන්නේ ඒ සිතුවිල්ල ඇත්තක් වගේ පිළිගන්න එක නේද? නමුත් අභියෝග කරනවා කියන්නේ ඔබ ඔබෙන්ම ප්‍රශ්න අහන්න ඕනේ. ඇයි මට ලැබෙන්නේ නැහැ කියලා මම හිතන්නේ? ඒකට ඇත්තටම සාක්ෂි තියෙනවද? මීට කලින් මම සාතකුණු අවස්ථා නැද්ද? මේක ඇත්තක්ද? නැත්නම් මගේ ඇතුළාන්තයේ තියෙන චකිතයක්ද? මේ ප්‍රශ්න අහනකොට ඔයාට තේරෙන්න පටන් ගන්නවා ඔයාගේ බොහෝ සිතුවිලි ඇත්ත නෙවෙයි කියලා. ඊට පස්සේ නරක සිතුවිල්ල වෙනුවට අපි මෙහෙම හිතන්න ඕනේ. මට රැකියාව ලැබෙයි කියලා මට සහතිකයක් නැහැ. ඒත් මම හොඳින් සූදානම් වුණොත් මට හොඳ අවස්ථාවක් තියෙනවා. මේ විදිහට සිතනකොට බිය අඩු වෙනවා. විශ්වාසය වැඩි වෙනවා. උත්සාහ කරන්න ශක්තිය ලැබෙනවා. ඔබේ මනසට එන පළවෙනි සිතුවිල්ල ඔයා නෙවෙයි. ඔයාගේ තේරීමක් නෙවෙයි. නමුත් ඒ සිතුවිල්ල විශ්වාස කරනවද නැද්ද කියන එක ඔයාගේ තේරීම. ඔයා ඒකට වටිනාකමක් දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔයා. ඊගාව කාරණේ තමයි ඔයාව නිරීක්ෂණය කරන්න පුරුදු වෙන්න ඕනේ. කොහොමද ඔයාව නිරීක්ෂණය කරන්නේ? ඒ කියන්නේ මේ සිතුවිලි ටික තමයි මට මේ මොහොතේ දැනෙන්නේ කියලා ඔයාගේ ඇතුළාන්තය ඔයා නිරීක්ෂණය කරන්න පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මට කෝපයක් එනවා. දැන් මට බියක් එනවා. දැන් මට අසාර්ථකයි කියලා හිතෙනවා. මේවා නවත්වන්න යන්න එපා. නිරීක්ෂණය කියන්නේ මේවා නුවණින් දකින්න එක. උදාහරණයක් විදිහට ඔයාට හිතෙනවා මට බෑ කියලා. ඒ මට බෑ කියලා හිතෙන සිතුවිල්ල ඔයා ඒ මොහොතේම නිරීක්ෂණය කරනවා නම් දැන් මගේ මනස මට බෑ කියන සිතුවිල්ලක් හදලා තියෙනවා. මෙතනදී ඔබ සිතුවිල්ලෙන් වෙනම කෙනෙක් වෙනවා. අපි මේ දේ ගැන තව ටිකක් හොඳින් තේරුම් ගමු. ඔයා ඇතුළාන්තයේ දකින්නේ නැතුව මට බෑ කියලා හිතෙන දේ විශ්වාස කරනවා. මෙතනදී ඔයා සිතුවිල්ල සමග එකතු වෙලා ඉන්නේ. දෙවෙනි දේ මට බෑ කියන සිතුවිල්ල එනකොටම ඔයා දකිනවා
මගේ මනස මට බැහැ කියන සිතුවිල්ලක් මේ වෙලාවේ හදලා. මෙතනදී ඔයා ඒ සිතුවිල්ල දිහා බලාගෙන ඉන්න කෙනා බවට පත් වෙනවා. අපි උදාහරණයක් ගමුකෝ. රේඩියෝ එකකින් ඔයාට බැහැ කියලා හඬක් ඇහුණා කියලා හිතන්න. ඔයා ඒ හඬ නෙවෙයි. ඔයා ඒ හඬ අහන කෙනා. මනසත් අන්න ඒ වගේ. එය නිතර කතා කරනවා සමහර වෙලාවට මට බැහැ. මම දුර්වලයි. මම අසාර්ථකයි කියලා කියනවා හරියට රේඩියෝ එකකින් අපි අහගෙන ඉන්නවා වගේ. තේරුණාද? නමුත් ඒ කතාව අහගෙන ඉන්න දැනුවත් භාවය තමයි ඔයා. ඒ නිසා ඔයාට හැම වෙලාවකම මෙහෙම අහන්න පුළුවන්. මේක මමද? නැත්නම් මගේ මනස දැන් හදන සිතුවිල්ලක්ද? ඔයා මේක අවබෝධයෙන් දකිනකොට ඔයා ඒ කතාව අහගෙන ඉන්න කෙනා බවට පත් වෙනවා. ඔයා ටිකෙන් ටික සිතුවිල්ලෙන් වෙනම ඉන්න හැටි අත්දකින්න පටන් ගන්නවා. සිතුවිල්ල නැති කරන්න අවශ්‍ය නැහැ. ඒක හඳුනාගෙන ඒක දිහා බලන්න පුරුදු වෙන්න. සිතුවිල්ල ඔයාගේ කරගන්නේ නැතුව සිතුවිල්ලට පිටින් ඉඳගෙන ඒ දිහා සතියෙන් යුක්තව බලන්න පුරුදු වෙන්න. ඒක තමයි සිතුවිලි නිරීක්ෂණය කරනවා කියන්නේ. ඊගාව කාරණය තමයි ඔයා ඔයාට කියන කතාව අහන්න පුරුදු වෙන්න. කොහොමද මේ කතාව අහන්න පුරුදු වෙන්නේ? මේ සිතුවිලි එකට එකතු වුණාම මම ගැන මොන කතාවක්ද හදන්නේ කියලා තේරුම් ගන්න එක. බයක්, සැකයක්, අඩු ආත්ම විශ්වාසයක් වගේ සිතුවිලි ආවහම ඒ සිතුවිලි එකට එකතු වෙලා කතාවක් හැදෙනවා. ඒ කතාව අපි දකිනකොට අපිට තේරුම් ගන්න පුළුවන් මම මාව දකින්නේ දුර්වල කෙනෙක් විදිහට තමයි මේ මොහොතේ කියලා. අද අපි කතා කළේ ඔයාගේ ඇතුළාන්තය වෙනස් කරගන්නේ කොහොමද කියන කාරණය ගැන. සිතුවිලි සහ ඒවා දකින ඔබ අතර තියෙන වෙනස ගැන. මේක එක පාරටම සම්පූර්ණයෙන් තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා නැවත නැවත මේක ප්‍රැක්ටිස් කරන්න. මේ කරුණු නැවත නැවතත් හිතලා ඔබේම ජීවිතයේදී නිරීක්ෂණය කරන්න උත්සාහ කරන්න. ඊළඟ වතාවේ ඔයාගේ මනස මට බැහැ, මම හොඳ මදි, මම අසාර්ථකයි වගේ සිතුවිල්ලක් හදනකොටම ඒ සමග එකතු වෙන්න යන්න කලින් මොහොතකට නතර වෙන්න. නතර වෙලා මේක දකින්න. මේක මමද නැත්නම් මගේ මනස දැන් හදමින් තියෙන සිතුවිල්ලක්ද? ඒ මොහොතේ මේ කාරණේ තමන්ගෙන් අහන්න. ඒ එක ප්‍රශ්නය ඔයාගේ ඇතුළාන්තයේ විශාල වෙනසකට ආරම්භයක් වෙන්න පුළුවන්. අදට මෙතනින් නවතිමු අපි. ඊළඟ වීඩියෝවෙන් මේ මාතෘකාවේ ඉතිරි කාරණා ගැන සරලව සහ ගැඹුරින් සාකච්ඡා කරමු. ඒ දක්වා මේ කරුණ ඔබේම අත්දැකීම් තුළින් අවබෝධ කරගන්න උත්සාහ කරන්න. නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක් වේවා. මතක ඇතුව SYM ආලෝකධාර YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.